ඔයාගේ දොරවල් කෙනා ඔයාට තප්පරයකින් දැනගන්න පුළුවන් නම් මෙන්න මෙටල් සර්ෆේස් එකක් සිකියුරිටි alarm එකක් කරලා තියෙනවා. මේක තමයි මම හදපු simple touch alarm system එක. capacitive touch sensor එකක් use කරලා කවුරු හරි metal surface එකක් ඇල්ලුවට පස්සේ warning alert එකක් දෙන එක තමයි මේකෙන් කරන්නේ. මේ gadget එක හදන්න මගේ main idea එක උනේ door security system එකක්. අපේ ගෙවල් වල shop වල gate වල security එකට simple solution එකක් තිබ්බොත් හොඳයි කියලා හිතුණා. මේ security system එකේ main part එක තමයි capacitive touch sensor එක. හරියට නිකන් ඔයාලගේ phone එකේ touch screen එක වගේ. මේ gadget එක wire එකකින් ඕනම metal surface එකකට සම්බන්ධ කරාට පස්සේ human body එකේ තියෙන capacitive එක sense කරගෙන මේකට buzzer එකක් on කරන්න පුළුවන්. ඒ කියන්නේ switch එකක් press කරන්න ඕනේ නැහැ. මේ gadget එක use කරන්න පුළුවන් door security system එකක් විදියට, gate alarm එකක් විදියට, shop counter alert system එකක් විදියට, window security system එකක් විදියට, ඔයාගේ locker එකට ඒ වගේ ඕනම එකකට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ practical use කරන්න පුළුවන් simple security solution එකක් තමයි මේක. ඔයාට පෙන්නන්නම් මේක කොච්චර sensitive ද කියලා. දැක්කද? මේ යතුරු key tag එක එල්ලන දන්වැල ඇල්ලුවත් මේක sensitive. මේ වගේ simple invention බලන්න ඔයත් කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මොකද ඔයාගේ අදහස මට ඉතාම වැදගත්. කැමති නම් මාත් එක්ක subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඊළඟට මේ gadget එකේ තියෙන indicators මොනවද කියලා බලලා හදන විදිය බලන්න ටක් ගාලා යන්න. මේ අපේ system එකේ side එකේ තමයි switch එකයි buzzer එකයි තියෙන්නේ. මේක එළියෙන් තියෙන්නේ. අපිට මේක on off කරගන්න පුළුවන්. ඉතින් on කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන indicate වෙනවා. මෙන්න මෙතන ඉස්සරහින් indicate වෙනවා. ඊට පස්සේ මේක touch කරාට පස්සේ indicate වෙන තව light එකක් තියෙනවා. ඔන්න විදියට indicate light එකක් තියෙනවා. ඊළඟට යටපැත්තට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා BMS circuit එක. මේකෙන් තමයි අපේ බැටරිය charge කරන්නේ. මේකේ තියෙනවා lithium ion බැටරියක්. මේක current එක ගියත් වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මෙතනත් indicator දෙකක් තියෙනවා. රතු පාටින් පත් වෙනවා මේක charge වෙනකොට. ඊට පස්සේ charge වෙලා ඉවර වුණාට පස්සේ ඒ light එක නිල් පාට වෙනවා. මම ඔයාලට ඒකත් ගහලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපේ system එක මම charger එකට plug කරගත්තා. මම charger එක on කරලා පෙන්නන්නම් මේක කොහොමද indicate කරන්න කියලා. ඔන්න විදිහට රතු පාටින් ඉන්ඩිකේට් කරනවා charge වෙනකොට. මෙන්න මේ lithium ion battery charge වෙනකොට මෙන්න මේ light එක රතු පාටින් පෙන්නනවා. ඊට පස්සේ charge වෙලා ඉවර වුණාට පස්සේ මේකේ නිල් පාට bulb එකක් පත් වෙනවා. ඒ නිල් පාට bulb එකෙන් charge වෙලා ඉවරයි කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි වෙනව නම් විතරයි මේකේ බැටරිය බහින්නේ. ඒක නිසා ලොකුවට charge කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක නිල් පාට bulb එක පත් වුණාට පස්සේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ system එකෙන් ආපු මෙන්න මේ wire එක. මේ wire එකෙන් තමයි ඕනම metal surface එකකට මේ wire එක සම්බන්ධ කරන්න. අපේ system එක සම්බන්ධ කරන්න. මේක ඕනම යකඩයක සන්නයනයක් සාමාන්‍යයෙන් විදුලිය ගමන් කරන ඕනම දෙයකට මේ wire එක සම්බන්ධ කරොත් ඒ සම්බන්ධ කරපු යකඩය හෝ ඒ සන්නයන ද්‍රව්‍ය අල්ලනකොට මේ system එක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මම මේකට හක් කරන්න මේ වගේ චූටි කාන්දම් කෑල්ලකින් මේක හක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ ලොක් එකේ ඇණයකට දාලා තද කරගන්න. ඉතින් තව කාරණයක් කියන්න ඕනේ මෙන්න මේ වයර් එකෙන් කරන්ට් එකක් එන්නේ නැහැ. ඔයාලට කරන්ට් එක වදින්නේ නැහැ. ඉතින් ඒක මතක් කරගන්න ඕනේ. මොකද ඔයාලා බය වෙන්නත් පුළුවන් මේකෙන් කරන්ට් එකක් එනවද කියලා. එහෙම කරන්ට් එකක් වදින්නේ නැහැ. ඉතින් මෙතනින් ඉස්සරහට මේක හදන විදිය තමයි අපේ වීඩියෝ එකේදී යන්නේ. මේක හදන්න කැමති කට්ටියට මේක හදන්නේ කොහොමද? මේකට ඕන කම්පොනන්ට් මොනවද? මේක පාස ගන්න කොහොමද? මේකේ බඩු ලිස්ට් එක මොකද්ද? ඔයාලට කඩෙන් ගන්නව නම් ඒ ලිස්ට් එකත් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න පුළුවන් විදියට මේක ලිස්ට් කරලා දීලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේක බලන්න මේක හදන්න කැමති කට්ටියට තමයි මෙතනින් එහාට වීඩියෝ එක දිගෑරෙන්නේ. ඉතින් අපි ඒ ටික බලලා මේ වීඩියෝ එක ඉවර කරමු. හරි ඉස්සෙල්ලාම අපි මේ security system එක හදන්න කලින් මේක ඇතුලේ තියෙන පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික උපාංග ටික කොහොමද තියෙන්නේ මොනවද ඒවයි තියෙන පාත් කියලා අඳුරගමු. මෙන්න මේ වගේ relay module එකක් තියෙනවා අපේ security system එක ඇතුලේ. මේකේ තියෙනවා pin ගොඩක්. ඉතින් මේ pin මොනවද මේවයි output මොනවද කියලා ඉස්සෙල්ලාම අඳුරගෙන ඉමු. නැත්තම් පාස් කරනකොට ඔයාලට අපහසු වෙයි. ඉතින් මෙන්න මේ පැත්ත මෙන්න මේ light දෙකක් තියෙන පැත්තේ pin තුනක් තියෙනවා. ඔයාලට පේනවද මේකේ නම් කරලා තියෙනවා මොනවද මේ pin කියලා. in කියලා එක pin එකක් තියෙනවා. ඊට පස්සේ ground කියලා pin එකක් තියෙනවා. ඊට පස්සේ VCC කියලා pin එකක් තියෙනවා. ඉතින් මේ VCC කියන pin එකට තමයි අපි වෝල්ටීයතා ධන වෝල්ටීයතාවයක් ලබා දෙන්නේ. ඊට පස්සේ ground කියන්නේ ඔයාලා දන්නවා මේක ඍණාග්‍රය. මේ in කියන්නේ කොහෙන් හරි සිග්නල් එකක් ආපු සිග්නල් එක මේ රිලේ මොඩියුල් එකට ඇතුළත් කරන පාත් එක තමයි මේ in කියලා තියෙන්නේ. එච්චර ඔයාලට මේක හිතන්න දෙයක් නැහැ. මේක මම ඩයග්‍රෑම් එකේ පෙන්නනකොට ඔයාලට මේක තමයි පාස්සන්න කියලා හිතා ගන්න පුළුවන්. මොකද මෙන්න මේ නම් කරලා තියෙන නිසා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙන ටර්මිනල් එකක්. මේකේ තියෙනවා අපිට වයර් තුනක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ඇන තුනේ.
මේ යන තුනෙන් මේ වයර් තුනක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ මොනවද කියලා ඉස්සෙල්ලාම බලමු. මෙන්න මේක තමයි common pin එක. පොදු අග්‍රය මැද එක. common pin එක. ඊළඟට අපි පාවිච්චි කරන්න මෙන්න මේකේ මෙන්න මේ උඩ තියෙන ටර්මිනල් එක. මේ පැත්තට අරව ගත්තට පස්සේ මේ රිලේ මොඩියුල් එක මෙන්න මේ උඩ තියෙන පින් එක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ පින් එක පාවිච්චි කරන්නේ නැහැ මේ සිකියුරිටි සිස්ටම් එකේදී. ඉතින් රිලේ මොඩියුල් එක ගැන ඔයාලා දැනගන්න ඕනේ මෙච්චරයි. ඊළඟට අපේ සිකියුරිටි සිස්ටම් එකට මෙන්න මේ වගේ ටච් සෙන්සර් එකක් අපි පාවිච්චි කරනවා. මේ ටච් සෙන්සරෙන් කරන්නේ මොනවද? මේකෙන් මොන වගේ වැඩ ගන්න පුළුවන්ද කියලා මම ෂෝට් වීඩියෝ 4ක් දාලා තියෙනවා. මේක විදි 4කට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර ඕන නම් ඔයාලට ඒ වීඩියෝ 4ත් බලන්න පුළුවන්. ඉතින් අපි මේකෙදි අමුතුම විදියකට තමයි මේක පාවිච්චි කරන්නේ. මේ ටච් සෙන්සරේ නියම විදියට නෙමෙයි. අපි පොඩ්ඩක් මේක වෙනස් කරලා තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. ඉතින් අපි පාත් ටික අඳුරගෙනමු කොහොමද කියලා. ඉතින් මේ මෙතන ඔයාලට පේනවා ඩොට් තුනක් තියෙනවා. මේ ඩොට් තුනෙන් පාර්ට් තුනක් තමයි මේකෙන් අවුට්පුට් වෙන්නේ. ඉතින් ඊළඟට අපේ ටච් සෙන්සරේ මෙන්න මේ විදියට අනිත් පැත්ත හරව ගත්තට පස්සේ උඩම පින් එක ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ IO කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ VCC කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ මේ ටච් සෙන්සරේ පොඩි සිදුරක් තියෙනවා ඔයාලට පේනවද? මෙන්න මේ සිදුරට අපි වයර් එකක් පාස ගන්න ඕනේ ටිකක් දිගට. ඒ වයර් එක තමයි අපි ගිහිල්ලා අපේ දොරේ ලොක් එකට සම්බන්ධ කරන්නේ. ඒ ටික තමයි මේ ටච් සෙන්සරේ පාර්ට් ටික. ඊළඟට අපේ සිකියුරිටි සිස්ටම් එක ඇතුලේ මෙන්න මේ වගේ BMS සර්කිට් එකක් තියෙනවා. මේ BMS සර්කිට් එකේ පාත් 4ක් තියෙනවා අපි පාවිච්චි කරන. මෙතන B ධන කියලා එකක් තියෙනවා, B ඍණ කියලා එකක් තියෙනවා. ඒක තමයි අපි බැටරියට සම්බන්ධ කරන්නේ. B ධන එක බැටරියේ ධන අග්‍රයටත්, B ඍණ එක බැටරියේ ඍණ අග්‍රයටත්. ආයි තියෙනවා output. out කියලා ධන එකක් තියෙනවා, out කියලා ඍණ එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි power එක ගන්න බැටරියෙන් මෙන්න මේ සර්කිට් එක හරහා. ඊළඟට අපේ සිකියුරිටි සිස්ටම් එකට power එක ලබා දෙන්නේ මෙන්න මේ ලිතියම් අයන් බැටරියෙන් 18650 කියන ලිතියම් අයන් බැටරියෙන්. මේක මිලි ඇම්පියර් ගාන ගහලා තියෙනවා මෙතන. මේක වෝල්ටීයතාවය කොච්චරද කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ධන ඍණ ඔයාලට ඇඳලා පෙන්වලා තියෙනවා මොන පැත්තද ධන මොන පැත්තද ඍණ කියලා. ඊළඟට මෙන්න මේ වගේ බැටරි හෝල්ඩර් එකක් අපි පාවිච්චි කරනවා. මේ බැටරි හෝල්ඩර් එකට තමයි අර බැටරිය දාන්නේ. ඉතින් මේක නැති වුණත් කමන්නේ. බැටරියට ඩිරෙක්ට්ම පාස්සලා වයර් කොන් දෙක එළියට ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ එකක් තිබ්බොත් පහසුයි අපිට බැටරිය රීප්ලේස් කරගන්න. ඊළඟට මෙන්න මේ වගේ DC ස්විච් එකක් පාවිච්චි කරනවා. මේක නිකම්ම on off ස්විච් එකක්. ඉතින් මේකේ පාත් දෙකයි තියෙන්නේ. මේකේ ධන ඍණ ભેදයක් නැහැ. මේ පාත් දෙකට සම්බන්ධ කරන්න තියෙන්නේ. සරලව කියනවා නම් මේකෙන් පාත් එකක් දෙකට කඩන එක තමයි වෙන්නේ. ඔයාලා ස්විච් එකකින් මොකද්ද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් සරලව දන්නවා. ඉතින් ඒකට ධන ඍණ ભેදයක් නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පාත් දෙකක් තියෙනවා මේ ස්විච් එකට. අන්තිමටම මේ වැඩේට අපිට වයර් ඕන වෙනවා. මොකද අපේ අර කම්පෝනන්ට් ටික එකට පාස ගන්න මේ වගේ වයර් ටිකක් ඕන වෙනවා. ඔයාලට පරණ සෙල්ලම් බඩුවකින් හරි නැත්නම් මේවා සර්කිට් වයර් කියලා කියන්නේ කඩේකින් ගන්නත් පුළුවන්. මේ උපකරණ ටික පාස්සන්න කලින් මෙන්න මේ ටච් සෙන්සරය ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම කිව්වා මෙන්න මෙතන සිදුරට වයර් එකක් පාස්සලා දිගට ගන්න කියලා අපේ දොරේ ලොක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මෙතනට පාස්සන්න බෑ. මොකද මෙතන ඊයන් තියන්න බැරි විදියට තමයි මෙතන ලැමිනේට් කරලා තියෙන්නේ. ඉතින් මේ ලැමිනේටින් එක බ්ලේඩ් එකකින් හූරන්න ඕනේ. මෙතන බ්ලේඩ් එකකින් හූරලා තමයි මෙතෙන්ට වයර් එකක් පාස් කරනවා. නැත්නම් පාස ගන්න බැරි වෙනවා. ඉතින් ඒ කාරුණත් මට කියන්න අවශ්‍යතාවය තිබ්බ. මොකද ඔයාලා මේක කරනකොට මේක පාස ගන්න බැරි වුණොත් මේ වැඩේ අසාර්ථක වෙන නිසා. ඉතින් මේක මේ විදිහට පාවිච්චි කරන්න තියෙන්නේ. අපි මේක පොඩි ට්‍රික් එකක් විදිහට අරගෙන තමයි අපේ සිකියුරිටි සිස්ටම් එකට පාවිච්චි කරන්න හදන්නේ. ඒක නිසා ඔයාලා මෙතෙන්ට වයර් එකක් පාස් කරනකොට මෙතන චුට්ටක් බ්ලේඩ් එකෙන් හූරන්න. එතකොට මෙතන ඊයම් තියන්න පුළුවන් විදිහට මෙතන මතු වෙනවා. ඔයාලට පේනවා ඇති කොපර් ගාලා තියෙන මේක යට මේ ලැමිනේට් එක යට. ඉතින් ඒක නිසා මෙතන පොඩ්ඩක් හූරලා අරගෙන මෙතෙන්ට මේ ඩොට් එක ගාවට පාස ගන්න. ඒක විශේෂ කාරණාවක්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ කම්පෝනන්ට් ටිකට වයර් ටික පාස ගන්න කියලා. කලින් විස්තර කරා වගේ මෙන්න මේ උපාංග 6 තමයි අපිට ඕනේ. මුලින්ම අපි බැටරියෙන් පටන් ගමු. බැටරියේ ධන අග්‍රය ගිහිල්ලා මේ BMS සර්කිට් එකේ B ධන කියන අග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට බැටරියේ ඍණ අග්‍රය BMS සර්කිට් එකේ B ඍණ කියන අග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට මේ BMS සර්කිට් එකේ ධන out කියන අග්‍රය ගිහිල්ලා කෙලින්ම ස්විච් එකේ එක අග්‍රයකට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට මේ ස්විච් එකේ ඉතුරු අග්‍රය අරන් ගිහිල්ලා අපේ රිලේ මොඩියුල් එකේ මේ ඇන තුනක් තියෙන පැත්තේ මැද ඇනේට සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපේ ටච් සෙන්සරේ VCC කියන පින් එක රිලේ මොඩියුල් එකේ VCC කියන පින් එකටත්, ටච් සෙන්සරේ ground කියන පින් එක රිලේ මොඩියුල් එකේ ground කියන පින් එකටත්, ටච් සෙන්සරේ IO කියන පින් එක රිලේ මොඩියුල් එකේ in කියන අග්‍රයටත් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපේ රිලේ මොඩියුල් එකට අපි කලින් මේ ඇන තුනක් තියෙන පැත්තට කලින් මැද ඇනේ තියෙන තැනට වයර් එකක් සම්බන්ධ කරගත්ත ස්විච් එකෙන් ගෙන ආපු. ඉතින් ඒ
ඇනේටම අපි තව වයර් එකක් සම්බන්ධ කරලා ඒ රිලේ මොඩියුල් එකේම VCC කියන පින් එකට වයර් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපේ BMS සර්කිට් එකේ එක අග්‍රයක් ඉතුරුයි. out ඍණ කියන අග්‍රය. ඒ අග්‍රය අරන් ගිහිල්ලා අපේ රිලේ මොඩියුල් එකේ ground කියන පින් එකට නැවතත් පාස ගන්න. ඊළඟට අපේ බසර් එකේ අග්‍ර දෙක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. බසර් එකේ ධන අග්‍රය, ඒ කියන්නේ රතු පාට අග්‍රය ගිහිල්ලා මෙන්න මේ රිලේ මොඩියුල් එකේ මෙන්න මේ ඇනේට සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට බසර් එකේ ඍණ අග්‍රය, ඒ කියන්නේ කළු පාට අග්‍රය අරන් ගිහිල්ලා අපේ BMS සර්කිට් එකේ out ඍණ කියන අග්‍රයට සම්බන්ධ කරගන්න. දැන් අපිට තව එක වැඩයි කරන්න තියෙන. මම ඔයාලට කිව්වා වගේ අර ටච් සෙන්සරේ පොඩි සිදුරක් තිබ්බේ. එතන සුද්ධ කරලා වයර් එකක් පාස ගන්න කියලා කිව්වේ මම ලොක් එකට සයි කරන්න. අන්න ඒ වගේ එතන පොඩ්ඩක් තුවාල කරලා වයර් එකක් පාස ගන්න. ඔයාලට ඇති ප්‍රමාණයට දිග ඇති ප්‍රමාණයට වයර් එකක් සම්බන්ධ කරගන්න. මොකද අපේ ලොක් එකට සම්බන්ධ කරන්නේ අන්න ඒ වයර් එක. මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක තමයි අපේ බඩු ලිස්ට් එක. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයා ඉලෙක්ට්‍රොනික බඩු කඩේකට ගිහිල්ලා දෙන්න. එතකොට ඔයාට මේ බඩු ටික ගන්න පුළුවන්.